හයි හයි යාළුවනේ කොහොමද ඉතින් මම අද කියන්නේ ගිය සතියේ අපිට වෙච්ච සිදුවීම අමතක වෙන්නේ නැති ජීවිතේ අමතක වෙන්නේ නැති සිද්ධියක්. ඒ තමයි මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙනකොට අපි පාන්දර 2ට විතර වගේ නිදාගෙන හිටියේ. ඉතින් ඒ වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ හැමෝම නිදාගෙන ඉන්න වෙලාවේ එකපාරට තිගැස්සිලා ගියා ඒ සද්දට. ඒ සද්ද නම් කියන්නේ ඉතින් අම්මපා ළඟ කන් පුපුරන සද්දයක් ඒක. ඒ කියන්නේ නිකන් අර ලයිව් ස්ටේජ් එක ගාව අර ලොකු ස්පීකර් තියෙන්නේ ඒ ස්පීකරේ ගාවට අර බේස් සද්දයත් එක්ක එන්නේ අර දෙදරන වයිබ්‍රේට් ශබ්ද බිල්ඩින් ඔක්කොම දෙදරුණා පොළවත් දෙදරුණා කපාට හැරලා හැමෝම එළියට පාරට දුවලා ඇවිල්ලා හිටියා ඒ වෙලාවේ මම මේ ඉන්නේ සල්වා රෝඩ් එක මේ අබුනකා කියන ඒරියා එක අබුනකා මෙතන ඉඳන් මේ සල්වා රෝඩ් එකේ මේ ප්‍රධාන පාරෙන් මෙහෙම ගියාම ඔයාලට පේනවා මෙහෙම දිගටම ගියාම අබ්සම්ර බෝඩර් එක තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ පැයක් විතර වගේ දුරක් සෞදි බෝඩරේට හම්බ වෙනවා. මෙතන ඉඳන් හරිම ළඟයි පයින් යන්න පුළුවන් දුරක් තියෙන කිලෝමීටර් භාගයක් විතර වගේ ඇති මේ ඇමරිකානු කඳවුරක් තියෙන ගුවන් කඳවුරක්. ඉතින් අපිට පැහැදිලිව පේන්න තිබුණා මිසයිල් ඔක්කොම වැටෙනවා සද්දේ ඒවා ඕම තමයි. ඉතින් දවසක් දෙකක් ඒ වගේ වුණා. ඊට පස්සේ දෙවන දවසේ අවවාද ආවා මේ කොහොම හරි පොලිසියෙන් ඇවිල්ලා මේ ඔක්කොම මේ ඒරියා එකේ ඉන්න හැමෝම අයින් කරා. ඒ කියන්නේ හැමෝම අයින් කරලා අපිට යන්න කිව්වා වෙන තැනකට. ඉතින් සමහර ගොඩාක් කට්ටිය යන්න ගියා. සමහර අය බස් වල පටවගෙන වෙන තැනකට ආරක්ෂිත තැන් වලට යවුවා. හැබැයි පහුවදා වෙනකොට ආයෙ මෙහාට ආවිල්ලා හිටියා ඔක්කොම අපිත් ආවා. ඉතින් සාමාන්‍ය විදිහට ෆලෝ කරන්නයි කියලා කිව්වා. පොලිසිය සිවිල් පිට ඔක්කොම හැමතැනම දාලා තිබ්බා. මොකද මේ හරිය ලයින් එක හැමෝම මේ පිටිපස්සේ තියෙන ලයින් එක ඔක්කොම මේ මෙහෙ පුරවැසි කතාරි පුරවැසි තමයි ඉන්නේ ගොඩාක්ම. ගොඩාක් ගෙවල් හරිම ලස්සන. මට වීඩියෝ කරන්න විදියක් නෑ. මොකද අමාරුයි වීඩියෝ කරන්න. තාලම් දන්නෙත් නෑ. හැබැයි මට බයයි වගේ නිකන් මොකක් හරි කිව්වොත් දන්නේ නෑ කියලා. ඉතින් වීඩියෝ කරන්නේ මම මේ රෑ වෙලා ආවේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා ගත්ත වීඩියෝ එක. ඒකම අපේ නම ඉන්න කාමරේ තියෙන මේ පිටිපස්සේ අතුල් පාරේ කියන ගොඩක් මෙහෙ ප්‍රවේශිය තමයි ඉන්නේ. ඩ්‍රයිවර්ලා ගොඩයි. ඉතින් වැඩ කරන කට්ටිය කන්ස්ට්‍රක්ෂන් යටතල පාසුකම් මේ හැම දෙයක්ම වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඉතින් වැඩි සෙනගක් නෑ. හර එදා මම ටවුම හරියේ ඉන්නකොට ගොඩාක් සෙනග ගොඩාක් බිසි. නමුත් මේ හරියේ එච්චර බිසි එකක් නෑ. මේ ප්‍රධාන පාර තමයි මම ඉන්නේ. එතනින් යාට ගියාම පොලිස් ක්වාටර්ස් එක එතනින් බන්ධනාගාරෙත් තියෙනවා. අර කෙළවරේම තියෙන ලොකුම බන්ධනාගාරය. ඊට පස්සේ ඇමරිකානු කඳවුර තියෙන ගුවන් කඳවුර එතනින් යාට ගියාම අබ්සම්ර සෞදි බෝඩරේ ඔහොම තමයි අවසාන කෙළවරක් තියෙන මේකේ. මේ තමයි ප්‍රධාන පාර. ඔක්කොම පාරට ඇවිල්ලා එදා මිසයිල් ඔක්කොම හොඳට පේන්න පැහැදිලිව තිබ්බා. මේ පාරේ අහස දිහා බලා ගන්නකොට ඔක්කොම සුපිරියර් තිබ්බා. හඳ පායලා. ඉතින් මේ අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි තිබුණේ ගිය සතියේ. දැන් නම් සාමාන්‍ය ඔක්කොම ෂේප් කිසි සද්ද බාධයක් නැහැ. හැම දෙයක්ම සාමාන්‍ය වෙලා තියෙන දැන්. එහෙනම් ජය පරිස්සමෙන් හිටහලා කොල්ලනේ.